මේක වටලප්පන්වත් කැරමල් පුඩින්වත් නෙවෙයි. වටලප්පන් කැරමල් පුඩින් දෙකටම වඩා රස බටර්ස්කොච් පුඩිමක්. කන්ඩෙන්ස්ඩ් මිල්ක් පාවිච්චි නොකර කිරිපිටි වලින් තමයි හදන්නේ. අපි ඉක්මනින්ම බලමු හදාගන්න අවශ්‍ය මොනවද කියලා සහ කොහොමද හදන්නේ කියලා. මෙතන මම අරන් තියනවා බිත්තර 6ක්. ටිකක් උකුවට හදාගත්ත පිටිකිරි මිලිලිටර් 500යි. සීනි ග්‍රෑම් 300යි. බටර් ග්‍රෑම් 100යි. ලුණු ටිකක් ඕන වෙනවා. ඒ වගේම වැනිලා තේ හැඳි දෙකකුත් ඕන වෙනවා. මුලින්ම භාජනයක් ලිපේ තියලා අපි ගත්ත සීනි ටික කැරමල් කරගන්න ඕනේ. මේ කැරමල් එක ටිකක් ලා පාටට රන්වන් පාටට වගේ හදාගන්න කැරමල් එකක්. ගොඩක් කර ගත්තොත් තිත්ත රස එනවා වගේම බටර්ස්කොච් පුඩින් එකේ තියෙන්න ඕන නියම පාට එන්නෙත් නැහැ. වටලප්පන් එකක් වගේ ගොඩක් තද පාටට තමයි පේන්නේ. ඒ නිසා ලිපේ ගින්දර අඩු කරගෙන පරිස්සමට සීනි ටික කැරමල් කරගන්න. ලිපේ ගින්දර අඩු වැඩි කර කළු කරගන්න නැතුව කැරමල් එක ලස්සනට හදාගන්න. තව ටිකක් පාට ආව නම් හොඳයි. අපි අනිත් දේවල් එකතු කරනකොට මේකේ පාට තව අඩු වෙනවා. මෙන්න මේ වගේ පාටට එනකොට බටර් ටික එකතු කරලා කලවම් කරගන්න. සාමාන්‍ය බටර්ස්කොච් පුඩිමට කන්ඩෙන්ස්ඩ් මිල්ක් තමයි එකතු කරන්නේ. හැබැයි මම ඕනම කෙනෙකුට ගෙදර තියෙන දේවල් වලින් හදාගන්න පහසු විදිහට තමයි මේ රෙසිපි එක ඔයාලට හදලා තියෙන්නේ. ඒ ටිකත් හොඳට කලවම් කරලා අපි ගත්ත කිරි මිලිලීටර් 500ත් ටික ටික එකතු කරලා කලවම් කරගන්න. ඉතින් මේ ටික හොඳට දිය කරගත්තට පස්සේ නිවෙනකම් පැත්තකින් තියාගන්න. දැන් අපි ගත්ත බිත්තර ටික මේ විදිහට බීටර් එකකින් හරි විස්ක් එකකින් හරි හොඳට ගසා ගන්න. ඔයාලා ළඟ විස්ක් එකක් නැත්නම් හැන්දකින් ගෑරප්පුවකින් උනත් මේ වැඩේ කරගන්න පුළුවන්. බීටර් එකකින් කරනවා නම් තප්පර 20ක් 30ක් බීට් කරගත්තම ඇති. කහ මද සුදු මද දෙක හොඳට මිශ්‍ර වුණාම හරි. දැන් අපි කලින් හදාගත්ත කැරමල් මිශ්‍රණය හොඳට නිවුණාට පස්සේ බිත්තරයකට ටික ටික එකතු කරන ගමන් කලවම් කරගන්න. මතක ඇතුව කැරමල් ටික හොඳට නිවුණාට පස්සේ එකතු කරන්න. රස්නේ පිටින් එකතු කරොත් බිත්තර ටික තැම්බිලා ලස්සනට පුඩින් එක හදාගන්න බැරි වෙනවා. ඊළඟට මම මේකට ලුණු තේ හැඳි කාලක් විතර එකතු කරනවා. වැනිලා ටිකත් මේ වෙලාවෙම එකතු කරලා හොඳට කලවම් කරගන්න. වැනිලා එකතු කරන එක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලා ළඟ තියෙනවා නම් විතරක් එකතු කරගන්න.
ඊළඟට අපි මේ පුඩින් එක දාගන්න ට්‍රේ එකට මේ විදිහට බටර් හරි තෙල් හරි හොඳට ගා ගන්න. මේ විදිහට බටර් හරි තෙල් හරි හොඳට ගා ගත්තාම පුඩින් එක ඇලෙන්නේ නැතුව ලස්සනට ගලව ගන්න පුළුවන්. දැන් අපි හදාගත්ත මිශ්‍රණය ට්‍රේ එකට පෙරා ගන්න. පෙරලා දාගත්තම දිය වෙච්ච නැති කෑලි මොනවා හරි ඉතුරු වෙලා තියෙනවා නම් ඒ ටික අයින් කරගන්න පුළුවන්. ඊළඟට ඇතුළට වාෂ්පය යන්නේ නැති වෙන්න ෆොයිල් පේපර් එකකින් කවර් කරගන්න. ඊළඟට මම මේක විනාඩි 45ක් හුමාලෙන් තඹ ගන්නවා. ඔයාලට ස්ටීමර් එකේ රයිස් කුකර් එකේ එහෙම නැත්නම් භාජනයකට වතුර ටිකක් දාලා ඒක උඩින් රැක් එකක් තියලා රැක් එක උඩින් ට්‍රේ එක තියලා ස්ටීම් කරගන්නත් පුළුවන්. ඔන්න මම විනාඩි 45කට පස්සේ තමයි මේ අරන් ආවේ. ඔයාලා ලිපෙන් බා ගන්න කලින් ටූත් පික් එකකින් ඇනලා ස්ටීම් වෙලාද කියලා බලලා බා ගන්න. ටූත් පික් එකේ තෙත ගතියට ගෑවෙනවා නම් තව ටිකක් වහලා ස්ටීම් කරගන්න. මගේ පුඩින් එක හොඳට ස්ටීම් වෙලා තියෙන්නේ, මුකුත් ගෑවෙන්නේ නැහැ. ඊළඟට මේක හොඳට නිවෙන්න තියලා තමයි අපි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. ඔන්න දැන් පැයක් විතර හොඳට නිවුණා. මම බෝඩ් එකක් උඩින් තියලා අනිත් පැත්ත හරවනවා. ඔන්න බලන්න හරිම ලස්සනට තියෙනවා. පාටත් හරිම ලස්සනට ඇවිල්ලා තියෙනවා. මම ඔයාලට කෑල්ලක් කපලා පෙන්නන්නම්. ඉතින් ඔයාලත් මේ රසම රස බටර් ස්කොච් පුඩින් එක හදලා බලන්න. ගිහින් එන්නම්. සුබ දවසක් හැමෝටම.